ඉදිරියට කෙල්සි වගේම එතකොට කෙල්සිගේ තාත්තත් නුරාන්ගෙන් එක විට ප්‍රශ්නයක් අහන්න නියමිතයි. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. අනිවාර්යෙන්ම පවුලෙන් ඈත් කරන්නට මේ වෙලාවේ හදන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලා. ඒ වගේම මේ වගේ පවුලෙන් ඈත් නොකර ඉන්න එක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ කියන දේ ගැන. අද මේ වෙලාවේ අපි හැමෝම කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්න. කොහොම හරි තව දෙයක් මම ඔයාලට මතක් කරන්නට ලැකලෑස්ති වෙනවා කියන දේ ගැන තමයි අද අපි හැමෝම ඔයත් එක්කම එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන දේ ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නේ. ඔයා දන්නවනේ නුරාන් ડોක්ටර්ටත් දේවල් කියලා ඉවරයි. ડોක්ටර්ටත් පැනලා ඉවරයි. කවදාවත් ඔය කාත් එක්කවත් හැසිරෙන්න උත්සාහ කරන්න එපා කියන එක ගැන මේ වෙලාවේ කතා කරලත් ඉවරයි. හැබැයි මේ විදියට නුරාන් මේ කිසි දෙයක් ආරංචි වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්න එකේ තියෙන වැරද්ද ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරනවා. මේක ලොකු වැරද්දක් විදියට අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්න ලොකු ඉඩකුත් තියෙනවා කියන දේ ගැන තමයි මම අද මතක් කරන්නේ. ඉතින් ඔයා මෙහෙම විශ්වාස කරන්නකෝ ඒ තමයි ඉදිරියට රාණියාටත් මේ ගැන ලොකු සැකයක් එනවා. ඒකට හේතුව තමයි මොන වගේ හේතුවක් නිසාද මේ විදිහට මල්ලිව ඈත් කරන්න හදන්නේ කියලා. අනිත් එක තමයි දැන් මල්ලි ඈතින් හිටියා වුණත් හැමදේම Tamanටම අයිති කරගන්න බෑ. මල්ලිටත් දේවල් ටිකක් අයිති වෙන්න ඕනේ. ඒ හැමදේම නුරාන් අයිති කරගෙන යන්න උත්සාහ කරන එකේ තියෙන වැරද්ද ගැන මෙතනදී අනිවාර්යෙන් කතා කරන්නට සූදානමක් තියාගනීවි කියලායි මම අද ඔයත් එක්ක කතා කරන්නට ලෑස්ති වෙන්නේ. කොහොම හරි දැන් ඉස්සරහට මෙන්න මේ වගේ දෙයකට අරාදින්න සූදානම් වෙනවා කියන දේ ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නටත් ඉඩක් තියාගෙන ඉන්නේ කියන කාරණාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි අපි අද මතක් කරන්නට chance එකක් තවදුරටත් තියාගෙන ඉන්න ඕනි කියන කාරණාව ගැන මම අනිවාර්යයෙන්ම ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවෙදිත් කතා කරන්නට ඉඩක් කඩක් තියාගෙන ඉන්නේ. ඔයා හොඳටම දන්නවා ඇති මෙන්න මේ කාරණාව ගැන පැහැදිලි කරන්නට අපිට පුළුවන්. ඔය නුරාන් ඉන්නවා නේද? නුරාන් කිසි දෙයක් නොවුණු ගන්නට මේ වෙලාවේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වේවි කියලයි මම අද අනිවාර්යෙන්ම ඔයත් එක්ක කතා කරන්නට සූදානමකුත් තියාගෙන ඉන්නේ. හැබැයි ඒ හිතපු දේවල් සම්පූර්ණ වැරදි කියන එක ගැන අද අපි හැමෝම අනිවාර්යෙන් කතා කරන්නට ඉඩක් මේ වෙලාවේ තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම කතා කරන්නට සූදානමකට ලක් කරගන්න තියෙන්නේ කියන කතාව ගැන මම ඔයාට අනිවාර්යයෙන්ම මතක් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා කියන දේ ගැන තමයි අද අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන තමයි අද අපි මතක් කරන්නේ.